වැඩියෙන්ම ඔයාට තරහ ගිය අවස්ථාවක් තියෙනවද ඔයාගේ ජීවිත කාලය තුල? ඔව්. ඒ මොකද්ද? මං ආරේ ඉන්නකොට දවසක් මට එක එක ඒවා කියලා මං ගැහුවා කාටද? කොල්ලෙක්ට. කොල්ල මොනවද කිව්වේ ඔයාට? එදා කොමරි නැන්දාව පාරට ගන්න ගිහින් හිටියේ මේ ඇඳුම චුට්ටක් කොටයි ගවුම. එතකොට කිව්වා සුදුමැණිකේ අද නම් ලස්සනයි කිව්වා. ලස්සනයි කිව්වම තරහ යනවද? නෑ මං ඉවසගෙන හිටියා. ඊට පස්සේ චුට්ටක් එක එක ඒවා කියන්න ගත්තා. මොනවද එක එක ඒවා කියන්න බෑනේ මාත් කැමති දැනගන්න. කිව්වා අපේ ගෙදර එන්න දැව්වා. අපේ අම්මගෙන් දුව ඉල්ලන්න දැව්වා. ඒව ඇහුවා. ඉතින් ඒකට සද්ද නැතුව මං අපේ අක්කත් එක්ක ගියේ. එතකොට අක්කට කිව්වා ඉවසන්න සද්ද නැතුව ඉන්න. මොකද මට වඩා අක්කට කේන්ති යනවා. හැබැයි අක්කා ඉවසගෙන හිටියා මට ඉවස ගන්න බැරි වුණා. ගන්න බැරි වෙන්නම කියපු දේ මොකද්ද? ඇයි කිව්වනේ අම්මලට තාත්තලට හොරෙන් මාව එක්කගෙන යනවා කියලා. ඒව කොහෙද මයිත් එක්ක නේද ඊට පස්සේ? ඒකට කේන්ති ගිහිල්ලා ඊට පස්සේ ත්‍රිවිල් එකක් ආවා. එයා ඒකේ නැගලා ගියා. ත්‍රිවිල් එකට අත දාලා ඇදලා අරගෙන කනට ගැව්වා. ඊට පස්සේ එයා බැහැලා ඇවිල්ලා ගහන්න තරම් දෙයක් වුණාද කියලා අහලා ඉතින් පස්සෙන් ආවා. ඊට පස්සේ අක්කා තමයි මැද්දට පැනලා මේ බේරගත්තේ නැත්තම් මාව වෙවුලලා ආපහු හොස්පිටල් එක්ක අයියා. එයා වගේම. ඔව්. ගෑන් ළමයි පොර වෙන්න ගිහිල්ලා අන්තිමට ප්‍රෙෂර් හදාගෙන තමයි නවතින්නේ නේද? එහෙමත් තියෙනවා හැමෝටම එහෙම නෑ ඉතින්. අපේ අක්කට එහෙම නෑ. මට චුට්ටක් තියෙනවා. හරි ඊට පස්සේ දැන් ගහලා ඒ ළමයා ආව පස්සෙන් ඊට පස්සේ කොහොමද විසඳගත්තේ? ඊට පස්සේ ඉතින් එයා මාත් එක්ක කතා කරන්න නැතුව හිටියා. ඊට පස්සේ Facebook වලින් එහෙම මැසේජ් දාලා තිබ්බා මං හොයා හිටියේ තමුසේ වගේ කෙල්ලේ රණ්ඩු වෙවි යන. ලැජ්ජ නෑනේ දෙයි ආමුදුරුවනේ. නේද? ඒකනේ. මොකක්ද ඒකනේ? ලැජ්ජ නැනේ ඉතින් ඒ කොල්ලට ඔච්චර කාලක්. ඊට පස්සේ එයාට ඕනි කිව්වේ එයත් එක්ක රණ්ඩු වෙවි අඬන්න වගේ හොඳ කෙල්ලෙක් කිව්වා. එයාගේ එක්ස් මං වගේ කිව්වා. රණ්ඩු වෙන්න තරම් අර එයා ආසයිලු රණ්ඩු වෙවි මේ ජීවිතේ ගෙනියන්න. එහෙම කෙල්ලෙක්ලු ඕනේ යා. මොකද කිව්වේ? මං කිව්වා නෑ මට එපා. Oh thanks. එපා කියලා මං කිව්වා. හරි හැබැයි ඒ කොල්ල හරි හොඳ කොල්ලෙක් නේද? ගොඩක් කොල්ලෝ ඒ වගේ දෙයක් වුණාම පලි ගන්නවා වෛර කරනවා නේද? ගොඩක් වෙලාවට කෙල්ලොන්ට මානසික හිරිහැර කරනවා. හැබැයි එයා සමාව දීලා තිනවනේ. ඔව් කතා කරනවා. කියනවා ඉතින් මේ කැමති දහනවා. ආයෙත් අහනවද? ඒත් අහනවා. ඇත්තටම කැමති ඇති හැබැයි. දන්නේ අපේ අක්කගෙන් පව අහලා තිබ්බා මං ආවද නැද්ද කියලා ඒ ගමේ එහෙම. එතකොට ඉතින් මේ ඇයි ඉතින් කැමති නැත්තේ යාට? දන්නේ නැහැ ඉතින් අර ආදරේ කියන එක හිතෙන් ඇති වෙන්නේ නැතයි ඉතින්. එහෙම ඇතිවෙන්නේ නැහැ ඉතින්. හැබැයි මං අහලා තියෙනවා අපි ආදරය කරනවට වඩා අපිට ආදරය කරන කෙනෙක්ට ආදරය කළොත් මේ බැඳීම ශක්තිමත් වෙනවා වැඩි කියලා. ඔව් ඒක ඇත්ත. ඒ වුණාට දන්නේ මට හිතෙන්නේ බෑ. හරි දැන් මොනවද ඒ කොල්ල බලන් ඇති? යකෝ මේ ගෑණි මට ගහලා ඒක මුළු ලෝකෙටමත් කිව්වනේ කියලා. මොනවද එයාට කියන්න තියෙන්නේ මේ වෙලාවේ? එයාට මුකුත් කියන්නේ එයාගෙත් තියෙනවා ලොකු ටාගට්ස් ගොඩක්. මං කියලා තියෙන්නේ ඔයා ඒ ටාගට්ස් වලට යන්න. ඇඩ්වයිස් උත් දෙනවා. ඇඩ්වයිස් දෙන්නේ ඇයි? කැමති නැත්තම්. මට කරදර කරන්න එපා. මොනවද ඒකේ ටාගට්ස්? එයාට ඕනි රට යන්න කිව්වා. එයා දැන් එයාත් බලාපොරොත්තු වෙලා ඉන්නේ අම්මා කසාදයක් හොයලා දෙනකම්. අම්මා කසාදයක් හොයලා දුන්නාම මගේ පස්සෙන් එන්නේ මට තමුසේ ඕනේ නැහැ කියනවා එතකොට. එයා රට ගිහිල්ලා ආවම මාව බලන්න එන්නම් කියනවා. එතකොටවත් කැමති වෙයිද බලන්න? මං කෝ එයා රට ගිහින් මේ කොහෙ ගිහින් ආවත් මට එපා කියලා. සරමයි දෙයනේ පවුනේ ඉතින්. දන්නේ ඉතින්. එයා අපේ ලොකු අක්කගේ වයස. ඒ කියන්නේ මට වඩා අවුරුදු 10ක් හරි 12ක් හරි වැඩි මල්. තමයි හොඳයි තාත්තා කෙනෙක් වගේ බලාගනිනවා. ඒ වුණාට හරියන්නේ නැහැ. ඔයා කැමති මොන වගේ කොල්ලෙක්ටද? කැමති අර ආදරෙන් පරිස්සම් කරන්නේ තාත්තා කෙනෙක් වගේ පරිස්සම් කරන ආදරයකට හරි ආසයි. එයාට නමක් දාන්න කියලා කිව්වොත් ඔයාට මොකක්ද ඔයා දාන නම? එයාට නමක් තියෙනවා බෙලිය කියලා. බෙලිය කියලා නම. දන්නේ නැහැ එයාට හැමෝම කියන නම.